අක්මාව නරක් වෙන්න ලොකුම හේතුව ඇල්කොහොල්ද? නැහැ. සිරෝසිස් හැදෙනවට වඩා දැන් හැම තැනම අහන හැම කෙනාටම මොකද තියෙන්නේ? ෆැටි ලිවර්. ඉතින් අද අපි මේ ගැන කතා කරමු. මම කොළඹ විශ්වවිද්‍යාලීය උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද මම ඔයාලට කතා කරන්න ආවේ fatty liver කියන disease එක ගැන. මේ fatty liver කියන එක දැන් හැමෝටම අහන හැමෝටම fatty liver කියන්නේ grade 1, grade 2, grade 3 stage පවා අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ fatty liver ගත්තාම මේක fatty liver කියලා කියන්නේ මොකද්ද? fatty liver කියලා කියන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීම. අක්මාවේ මේදය තැන්පත් වීම තමයි මේ fatty liver කියලා හඳුන්වන්නේ. මේකේ stage wise කියන්නේ මේකේ fatty liver grade 1, fatty liver grade 2, fatty liver grade 3 කියලා stages තුනක් තියෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි stage එකට ගියාට පස්සේ අපිට නැවත recover කරන්න ගොඩාක් අමාරුයි. මෙතෙන්දී මේ fatty liver ගත්තාම මේ fatty liver වලත් කොටස් දෙකක් තියෙනවා. non alcoholic fatty liver and alcoholic fatty liver කියලා. මෙතෙන්දී alcoholic fatty liver කියන අවස්ථාව නෙමෙයි වැඩි, non alcoholic fatty liver කියන තත්ත්වය තමයි ගොඩාක් දකින්න තියෙන්නේ. ඉතින් ඔයාලා පිළිගන්නවද මේ fatty liver disease එක ගොඩාක්ම තියෙන්නේ කාන්තා පාර්ශවයට. පිරිම් පාර්ශවයටත් නැතුවම නෙමෙයි, එයාලටත් වැඩිපුර තියෙනවා. එයාලට ගොඩක්ම තියෙන alcoholic fatty liver, non alcoholic එකක් තියෙනවා. නමුත් මම බහුතරයක් නිසා කතා කරන්නේ බහුතරයක් පිරිමියට තියෙන alcoholic fatty liver එක. නමුත් ගෑනු අයට ගොඩක් කාන්තා පාර්ශවයට ගොඩාක්ම හැදෙන මේ non alcoholic fatty liver කියන තත්වය. කොහොම නමුත් මේ දෙකේදීම වෙන්නේ මොන හේතුවෙන් හින්දා හටගත්තත් මේ දෙකේදීම වෙන්නේ අක්මාවේ මේදය තැන්පත් වෙන එක. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ non alcoholic fatty liver කියන තත්වය කොහොමද ඇති වෙන්නේ? මේකට කරන්න පුළුවන් දේවල් තියෙනවද? මේව අඳුරගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න. ඉතින් මේ non alcoholic fatty liver කියන තත්වය ඇති වෙන්නේ ගොඩක් වෙලාවට සීනි සහිත ආහාර, ඒ වගේම පිටි සහිත ආහාර වැඩිපුර ප්‍රමාණයක් ගැනීම හින්දා තමයි මේ තත්වය ඇති වෙන්නේ. ඉතින් මේක ඇති වෙන්නේ මේක හින්දා නම් මේකට මොකද කරන්න පුළුවන්? සීනි සහිත පිටි සහිත ආහාර පුළුවන් තරම් පාලනය කරන්න ඕනේ. නමුත් මම මෙතනදි කියන්නේ නැහැ තනිකරම නවත්තන්න කියලා. මේවා තනිකරම නවත්තන්න හොඳ නැහැ. කියන්නේ ග්ලූකෝස් යම් මට්ටමකට අපේ ශරීරයේ තියෙන ඕගන්ස් වැඩ කරන අවයව වැඩ කරන්න මේ ග්ලූකෝස් කියන දේ අත්‍යවශ්‍යයි. ඒ හින්දා මේ ග්ලූකෝස් ඔක්කොම ඔයා ගන්න සියලුම ග්ලූකෝස් ප්‍රමාණය කට් ඔෆ් කරන්න එපා, අයින් කරන්න එපා. යම් තාක් දුරකට අඩු කරන්න. ඔයාලා කොහොමද දන්නවනේ සීනි වැඩිපුර ගත්තාම මොකද හැදෙන්නේ? දියවැඩියාව. සීනි දිගින් දිගටම වැඩිපුර ගන්නකොට දියවැඩියා තත්වයක්, ඩයබටික් තත්වයක් එන්න පුළුවන්. ඉතින් මේ අපි ගන්න සීනි, පිටි මේ වගේ දේවල් ඇඟ ඇතුළේදී ග්ලූකෝස් බවට හැරිලා ඒවා ග්ලයිකෝජන් විදිහට අක්මාවේ ගිහිල්ලා තැම්පත් වෙනවා. ඒවා ඩිපොසිට් වෙනවා. ඉතින් එතකොට මේක එන්නම මේක වැඩි ප්‍රමාණයක් වැඩියෙන් ඔය ආහාරයට ගන්නකොට වැඩි ප්‍රමාණයක් එම ඩිපොසිට් කරන්න වෙනවා. මේක දිගින් දිගටම කරගෙන යනකොට අක්මාවටත් මේක කරගන්න බැරි අවස්ථාවක් එනවා. අන්න එතකොට තමයි මේ අක්මාව ලෙඩ වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේකට වයස් ભેදයක් නැහැ. මේ අපි ගාවට ඔන්ලයින් ට්‍රීට්මන්ට්ස් ගන්න පවා ආවා. පොඩි අවුරුදු 15 16 ගෑනු දරුවෙක් පවා ආවා. ඉතින් මේ කන කෑමත් එක්ක අම්මලා තාත්තලා ළමයින්ට දෙන දේවලුත් එක්ක මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද ඔයාලගේ අක්මාවෙන් ඇඟේ කරන ගොඩාක් වැඩ, ශරීරය කරන ගොඩාක් වැඩ කරන්නේ මේ අක්මාවෙන්. සාමාන්‍යයෙන් අක්මාව තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ග්ලෑන්ඩ් එක කියලා අපි කියන්නේ. එයාගේ බර ගත්තොත් එහෙම ග්‍රෑම් 1200ක් 1500ක් විතර මේ අක්මාව බරයි. ඉතින් මොනවාද මේ අක්මාවෙන් කරන වැඩ? ඔයාලා ආහාර වලින් ගන්න, ඇල්කොහොල් වලින් ගන්න, මේ වගේ දේවල් වලින් ගන්න විෂ හරණය කරන්නේ, කියන්නේ විෂ නැති කරන්නේ මෙන්න මේ අක්මාවෙන්. ඒ වගේම පිත නිෂ්පාදනය, ප්‍රෝටීන් නිෂ්පාදනය, ප්‍රෝටීන් ෆැක්ටර්ස් වගේ දේවල් නිෂ්පාදනය කරනවා, ප්‍රතිශක්තියට උදව් වෙනවා. එතකොට ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න මේ අක්මාව උදව් වෙනවා. මෙන්න මේ වගේ ගොඩාක් ලොකු වැඩ කොටසක් මේ අක්මාවෙන් කරනවා. එතකොට මේ අක්මාව ලෙඩ වුණොත් එහෙම මෙයාට පුළුවන් ද මේ දේවල් කරන්න? මෙයාට මේ දේවල් කරන්න බෑ. ඒ හින්දා සමහර වෙලාවට මේ අක්මාව රෝගී වුණාම, සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට මේ අක්මාව රෝගී වුණාට පස්සේ ගොඩාක් අයට දියවැඩියා තත්ත්ව ඇති වෙනවා. මොකද රුධිරයේ තියෙන සීනි මට්ටම රෙගියුලේට් කරන්න මේ අක්මාවට බෑ. ඒ හින්දා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා දියවැඩියාව ඇති වෙනවා. මෙන්න මේ මම කියපු විදිහට අක්මාව ලෙඩ වුණොත් එහෙම මේ වගේ රෝග ගණනාවක් ඔයාට ඊට පසු කාලීනව එන්න පුළුවන්.
ඉතින් අපි කොහොමද අඳුරගන්නේ අපේ අක්මාව රෝගී වෙලා මොනවාද මේකට එන රෝග ලක්ෂණ මොනවාද? ඉතින් ගොඩක් වෙලාවට patientsලා අපිට present වෙන්නේ ඇතරම අර වෙන රෝගවල තරම් රෝග ලක්ෂණ මේකදී අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඇතරම. ගොඩක් present වෙන්නේ obesity කියන්නේ තරබාරුකම අඩු කරගන්න ආවහම එතකොට abdominal enlargement කියන්නේ බඩ ලොකුයි මේ බඩ පොඩ්ඩක් අඩු කරලා දෙන්න ડોක්ටර් කියලා අපි ගාවට ආවහම අපි බලනවා චෙක් කරලා යාගේ කොහොමද ස්කෑන් කරලා බලනවා මෙයාට ෆැටි ලිවර් තත්ත්ව තියෙනවද අන්න එතකොට තමයි අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මෙයා මේ තත්වයෙන් මේ ෆැටි ලිවර් කියන තත්වයෙන් පෙළෙන කෙනෙක් කියලා. ඊට අමතරව ඔයාගේ ඇපටයිට් එක චේන්ජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කන්න අප්පිරියයි වගේ දෙන්න පුළුවන්, ෆැටුලන්ස් වගේ, බඩ පිරීලා බඩ පුරෝදාලා වගේ තත්ත්ව එන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයා චෙක් කරගන්න අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඔයා චෙක් කරගන්න ඔයාටත් මේ ෆැටි ලිවර් කියන තත්ත්වය තියෙනවද කියලා. අපි අත්‍තරම ගත්තොත් එහෙම මේ ෆැටි ලිවර් ස්ටේජ් 1 එක හරි ගොඩාක් වෙලාවට හැමෝටම තියෙනවා. ඒක මේ ෆැටි ලිවර් කියන ඩිසීස් එක දැන් ගොඩාක් හරි සුලභයි. ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැති ස්කෑන්ස් ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම හරි අඩු ප්‍රමාණයක් 100ට 5ක් 10ක් වගේ තමයි එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆැටි ලිවර් ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 මේ විදිහට ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා වෛද්‍යවරයෙක් හම්බෙලා ස්කෑන් එකක් අරගෙන අනිවාර්යයෙන්ම චෙක් කරගන්න එක ගොඩාක් වැදගත්. එතකොට ෆැටි ලිවර් තත්ත්වයක් තියෙනවා නම් අපිට ගන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන් මොනවද? අපිට පුළුවන් LFT කියන්නේ liver function test එකක් කරන් බලන්න. ඒකෙදී ඔයාගේ හෝමෝන මට්ටම කොහොමද කියලා තියෙනවා. මෙතනදී කරන්නේ blood test එකක්. එතකොට මෙතනදී අපිට බැහැ stages දැනගන්න අපිට ඒකට කරන්න පුළුවන් ස්කෑන් එකක් කරලා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්, CT ස්කෑන් එකක් මේ වගේ ස්කෑන්ස් කරලා අපිට දැනගන්න පුළුවන් ඔයාගේ liver එක මොන ස්ටේජ් එකේද ෆැටි liver තත්ත්වය මොන ස්ටේජ් එකේද තියෙන්නේ කියලා අපිට මේ ස්කෑන්ස් වලින් අඳුර ගන්න පුළුවන්. එතකොට ෆැටි ලිවර් වලට බෙහෙත් නොකර හිටියොත් මොකද වෙන්නේ? ෆැටි ලිවර් ස්ටේජ් 1 තියෙන කෙනෙක් ෆැටි ලිවර් ස්ටේජ් 2 වලට යන්න පුළුවන්. ස්ටේජ් 2 එක ස්ටේජ් 3 වලට යන්න පුළුවන්. ඊට පස්සේ ස්ටේජ් 3 වලින් පස්සේ liver fibrosis තමයි වෙන්නේ. කියන්නේ ආයෙමත් අපිට රිවර්ස් කරන්න බැරි විදිහට fibrous tissue වලින් liver එක පිරෙනවා. ඊට පස්සේ අපිට ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් කරලවත් හරියට liver එක තිබුණ තත්ත්වයට පත් කරන්න ගොඩාක් අමාරුයි. ඒ හින්දා තමයි ස්ටේජ් 3 වෙනකන් මුලින්ම අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපිට ට්‍රීට්මන්ට්ස් කරලා මේක රිවර්ස් කරන්න පුළුවන්. දැන් අපි මේ විදිහට කරන්න පුළුවන් ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් වලින් මෙහෙම කරනවා කියලා කිව්වට වැඩක් නැහැනේ. අපි ඒව ඔයාලට ප්‍රූව් කරලා පෙන්නන්න ඕනේ. අනිවාර්යයෙන්ම මගේ channel එක හරහා, මගේ TikTok page එක හරහා, ඒ වගේම Facebook page එක හරහා මම ඔයාලට පෙර සහ පසු වාර්තා අරගෙන එන්නම්. එතකොට ඔයාලට මේ ෆැටි ලිවර් කියන තත්ත්වය රිවර්ස් කරගන්න ඔයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලමු. මූලිකවම ඔයා සීනි සහිත ආහාර, පිටි සහිත ආහාර ගැනීම මම අර කලින් කිව්වා වගේ අඩු කරන්න ඕනේ. පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ වගේම ඔයා කොයිතරම් දේවල් කෑවත් අනිවාර්යයෙන්ම හොඳට ඒව ඉවත් වෙලා යන්න, ඒව ෆ්ලෂ් අවුට් වෙලා ඉවත් වෙලා යන්න ජලය පානය කරන්න ඕනේ. මම කියන්නේ දැනට තියෙන විදිහට ඔයාලා ලීටර් 2ක් බීලා මදි. ලීටර් 3ක්වත් දවසකට වතුර බොන්න ඕනේ. මහන්සි වෙන AC එකේ ඉන්න කෙනෙක් නම් මීටත් වඩා වතුර බොන්න ඕනේ. එතකොට අර තියෙන දේවල් තැම්පත් වෙන්නේ නැතුව ඇඟෙන් අයින් වෙලා යනවා. මේ ෆැටි ලිවර් කන්ඩිෂන් එකට විතරක් නෙමෙයි ගොඩාක් රෝග හැදෙන්න මූලිකවම හේතුව තමයි හරියට වතුර බොන්නේ නැති එක. අපේ ඇඟේ විෂ පදාර්ථ එකතු වෙලා ඒවා එක එක තැන්වල ගිහිලා ඩිපොසිට් වෙනවා. එතකොට තමයි අපේ ඇඟට එක රෝග එන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම ෆයිබර් කන්ටෙන්ට් එක ගොඩාක් වැඩි ආහාර තමයි ගන්න ඕනේ. එතකොට දැන් හැමෝම කියනවා, හැම ડોක්ටර්ම කියනවා, හැමතැනම කියනවා මොනවද මේ ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි ආහාර. එතකොට තන්තු ගතිය වැඩි ආහාර මොනවද කියලා කවුරුත් කියන්නේ නැහැ. ඉතින් අද අපි බලමු මොනවද මේ තන්තු වැඩිපුර තියෙන්න පුළුවන් ආහාර කියලා. ෆ්ලෙක්ස් සීඩ්ස් කියලා අහලා තියෙනවද? හන ඇට කියන්නේ මේ වල ෆයිබර් කන්ටෙන්ට් එක ගොඩාක්. ඒ කියන්නේ 130 ගණක් වගේ අපි ග්‍රෑම් 100ක් ගත්තොත් 30 ගණක් වගේ ෆයිබර් කන්ටෙන්ට් එක තියෙනවා. ඊට අමතරව chia seeds, chia ඇටවල. එතකොට රාබු, කැරට්, බීට්රූට් මෙන්න මේ වගේ දේවල් වල බතල, පලා වර්ග, රතුහාල්, කුරක්කන්, අලිගැට පේර, බ්‍රොකලි, බිම්මල්, වට්ටක්කා, නිවිති, කව්පි. ඊට අමතරව කඩල, පරිප්පු,
පප්පු, ඕට්ස්, ආමන්ඩ් මෙන්න මේ වගේ දේවල් වලත් ගොඩාක් තන්තු බහුලයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ආහාර ගන්නකොට මේ දේවල් අනිවාර්යෙන් ආහාරයට එකතු කරගන්න. ඉතින් ඔයාලට ෆැටි ලිවර් කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඔයාට ඒ ගැන සැකයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා ඉන්වෙස්ටිගේෂන්ස් වලට යොමු වෙලා වෛද්‍ය වාර්තා අරගෙන අනිවාර්යෙන්ම පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙක් යටතට ගිහිලා ට්‍රීට්මන්ට්ස් ගන්න. ඒවා අනිවාර්යෙන්ම සක්සස් වෙනවා. මම මගේ පේජස් වලින් ඔයාලට අරන් එන්නම් සක්සස් ස්ටෝරීස් මේ ගැන. ඒ නිසා අනිවාර්යෙන්ම ෆැටි ලිවර් වලට හොඳ ආයුර්වේද චිකිත්සා පද්ධතියක් තියෙනවා. අපෙන් ඔන්ලයින් ට්‍රීට්මන්ට්ස් ගන්න කැමති නම් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වගේ තව වැදගත් වීඩියෝ එකක් අරගෙන අපි ආයෙමත් එන්නම්. ඔයාලට මොනවා හරි මේ ගැන ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න.